කියනෝනේ දෝ ඒ හැටි අපිට දෙන්න නෑ කියලා. මම මේක කියන්නේ. දැන් ඔය අපේ අම්මලා තාත්තලා ගෙවල් වල කොච්චර පිං සිද්ධ කරගන්නවද? ඔය උයන එකම මදිද? කොහොමත් බත් මුට්ටි 30 40000ක් වෙනවනේ අවුරුදු 40ක් 50ක් යනකොට. ගණන් හදන්නකො අවුරුද්දට 700 ගානේ. මම ඔය දවල්ට ඇරලා කිව්වේ දවල්ට යන්නේ නැන්නේ ගෙවල් වලනේ. ඔය උදේට උපකරණ එහා මෙහා කරලා කන්නේ. දවසට 2 ගානේ බැලුවත් නේ. අවුරුදු 10ට 7000යි 20ට 14000යි. ඔව් 40ට 28000යි එහෙම. කොහොමද 30 40000ක් වෙනවා. පිං සිද්ධ වෙන්නේ නැද්ද? උයලා කණ්ඩ දෙන එක. දවසට වේල් කීයක් හිත හොඳින් උයනවද? ඇති හැටි බැන බැන නෙමෙයි දුයන්නේ. කොරණ්ඩ දෙයක් නැතිකමට නෙමෙයි දුයන්නේ. අපූර්වට උයලවරලා කියනවනේ මෙවුන්ට තම්බනවා ඉවරයක් නෑ කියලා. ඉතින් කොහොමද පිං සිද්ධ වෙන්නේ? හැම වෙලේම ගෙදර දොර ඉන්නකොට මේවා දරුවන්ටත් තියෙන්න ඕන. මනස තමයි මූලික වෙන්න ඕන කරන කියන දෙයට. උදව් කරන එකත් එහෙමයි. බිරිඳට දරුවන්ට ස්වාමියාට අම්මට තාත්තට වතුර ටිකක් හරි මිනිස්සෙකුට දී ගන්න හම්බෙන්නේ මනුෂ්‍යාත්මෙ විතරයි. පැත්තන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. බත් ටිකක් කාට හරි කණ්ඩ දෙන්න හම්බෙන්නේ මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. ඒ නිසා පින්නතුනේ මේ gedara කරන්න ඕනේවා බොහෝමයක් තියෙනවා. මන් දැන් මේ කියපු එකකටවත් රුපියල් 200ක්වත් පියදම් වෙනවද? රුපියලක්. ඊළඟ කාරණය මේ ටික මං විශේෂයෙන් දරුවන්ට මතක් කරන්නේ සිහිපත් කරන්නේ. ගෙවල් වල ඉන්නකොට කවදාවත් අම්මටයි තාත්තටයි ගුණහරපෙන් බයින්න එපා. කවදාවත් අම්මටයි තාත්තටයි තාතෝ කියලා කතා කරන්න එපා. කවදාවත් අම්මගේ තාත්තගේ හිතක් රිදෙන්න වචනයක් කියන්න එපා. ඔය විදිහට ගෙදර ඉන්න. දැන් මේ පන්සලට දානේ ගේනව නේද මේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගේනව. බොහෝ තැන්වල මාසයකට සැරයයි දානේ ගේන්නේ. දානේ ගේනකොට කවුද එන්නේ? ඔය මේ පැත්තේ එනවද අම්මයි තාත්තයි දරුවෝ ඉසේරම? අපේ තාත්තලාට කවද්ද මතක අන්තිමේට දරුවොත් එක්ක ඇවිල්ලා බෝමලු ඇමදුවා? එහෙම මතකද? කවද්ද මතක අන්තිමේට දරුවොත් එක්ක ඇවිල්ලා චෛත්‍ය මලු ඇමදුවා? පන්සලට අඩිය තියනකොට මම මේ කාරණේ කියලා ඔය පෞල් කතන්දර ඉවර කරනවා. දරුවන්ට මතක් වෙන්න ඕන මොකද්ද? මේ තෙරුවන් වැඩ ඉන්න භූමිය. එහෙම හිතෙනවද? අම්මා තාත්තා එනකොට දැනිලා තියෙනවද මේ සංසාරේ කල්ප ගානකින් ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න භූමියක පය තියන්නේ කියලා? එහෙම හිතෙන්න ඕනේ පින්නතුනේ. සංසාරේ කවද මේ මහ පොළොවේ වැලිපා ගන්න දාය? ඒක හරියට අපිට හම්බෙන්නේ කල්ප ගානක් යනකම්. ස්විප් එකක් ඇදුනා වගේ ඔය තියෙන්නේ. ඔයත්තන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැත්තම් දැන් ඔය විදේශ රටවලින් ධර්ම දේශනාවලට ආරාධනා කරනවානේ. ඒ මිනිස්සු එක පැයකට බණක් කියවන්න අපිව වඩම්මන්න කොච්චර ඔට්ටු වෙනවද? දැන් හෙට අනිද්දා රටකට වඩිනෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ මාස 2ක් විතර දැන් මොකේටද? ඔයත්තන්ට මොකක්ද එච්චර ඔට්ටු වෙන්න තිබ්බේ? හාමුදුරුවෝ කෝල් එකක් දුන්න මං ආවා.
මිනිස්සු ලක්ෂ 15ක් 20ක් වියදම් කරන්න ඕන මොකටද? හාමුදුරු කෙනෙක් නගන බණක් අහන්න. මේ පන්සලේ කීයක් වැඩ ඉන්නවද පින්නතුනේ? බුද්ධ වත පිළිවෙත මේ තරුණයන්ට හොඳට කරන්න බැරිද? අපූර්වට පුළුවන්. සංසාරේ පුරාවට පිළිගැනීම ලැබෙනවා මේ පන්සල අමදින එක. ඒකයි මං කිව්වේ දරුවොත් එක්ක පන්සල්ලෙන්ට. ඔය සමහරු ඉන්නව නේද යන තැන පිළිගැනීමට භාජනය වෙනවා. ඔය ඇත්තෝ මේක තේරුම් ගන්න ඕන මම මේ කියන එක. කියනවා මේ හාමුදුරුවනේ අපිව කවුරුත් ගණන් ගන්නෑ කියලා. එහෙම කියන්නේ අපිව කවුරුත් නොසලකා හරිනවා කියලා. නොසලකා හරිනකොට ගණන් ගන්නේ නැති වුණා අර දහපදුරාවේ තියෙන වැඩ කරලා පොරවල් වෙන්න හදනවා. ඊට පස්සේ හිරේ පොලිසි ගානේ ලගිනවා. එහෙම ඕනේ නැහැ. අතපය හතර හොඳට අදටත් ධාතු කරඬුව වඩම්මනකොට නැගිටිනවද නැගිට වෙනවද? දැන් මෙතෙන්ට කරඬුව වැඩම්මොත් එහෙම නැගිට වෙන්නේ නැද්ද? භික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බණ කියන්න වෙලාවකුත් නැහැ. විනාඩි 50ක් ඉවරයි. භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ ඔච්චර පිළිගැනීමක් මොකද ඔබ වහන්සේට? අදටත් මේ ලෝකේ එකම වෙලාවට එකම තැනකදී පුදුම විදිහේ පූජා ලබන්නේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ. කොච්චර පුද පූජා පවත්වනවද? සමහරු ගරහනව නේද වට? බුදුහාමුදුරුවන්ට විතරක් නෙමෙයි අපිට කොච්චර ගරහනවද? ඔය මටත් හරියට බයිනෝ. මොකේටද? මම අදත් දැක්ක එනකොට ඔය බැනලා දාලා එහෙම බයිනවා පින්නතුනේ මිනිස්සු. අපිටත් බනිනකොට ඔය ඇත්තෝ ගැන කවර කතාවද? අපිට බනින්නේ බන කියන හින්දා. ඔය ඇත්තන්ට බයින්නේ කොරණ වැඩ හින්දා. ඒ හින්දා කම්පා වෙන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙච්චර පිළිගන්න හේතුව තමයි දැන් මේ තරුණයෝ සේරම මේවට පෙළඹෙන්න කාලේ හරි. දවසක් මගේ පුතා හිටියා සුසීම මම සංක බෝධිසත්වයෝ සංක බෝධිසත්වයෝන්ගේ පුතා අහනවා සුසීම පැවිදි වෙන්නද කියලා. එකම පුතා මහාන කරන්නේ නැහැ. පැවිදි වෙන්න එපා කියනවා. සුසීම හොරෙන් ගිහිල්ලා මහාන වෙලා පසේ බුදු කෙනෙක් වෙලා පිරිනිවන් පාලා මිනිස්සු ධාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හදනවා. වෙලාව යන හින්දා ඉක්මනට කියන්නේ. තාත්තා පුතා හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහනවා සුසීම කියලා කෙනෙක් දැක්කද? මිනිස්සු කියනවා සුසීම කියලා කෙනෙක් දැක්කේ නෑ. සුසීම කියලා පසේ බුදු කෙනෙක් දැක්කා. ආන්දාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හැදුවා කියලා පෙන්නනවා. බෝධිසත්වෝ තාත්තා ගිහින් මොකද කරන්නේ? අර චෛත්‍යයේ වල් පැලෑ